ට්‍රේඩින් පටන් ගත්තට අතේ ලොකු ගාණක් නැද්ද? ඒ තියෙන පුංචි ගාණෙන් Binance එකේ එන්ට්‍රි එකක්වත් ගන්න බැරිද? අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු ඒකට විසඳුමක් ගැන. අපි දන්නවනේ ලංකාවේ ට්‍රේඩ් කරන බහුතරයකගේ වොලට් එක ඩොලර් 100කට වඩා අඩුයි. හරි කොටිම කිව්වොත් ඇත්තම කතාව ඩොලර් 50කටත් වඩා අඩු වල තමයි ගොඩක් අයට තියෙන්නේ. ඉතින් මේ වගේ අයට තියෙන ලොකුම ගැටලුවක් තමයි Binance එකේ සාමාන්‍ය BTC වගේ coin trade කරන්න යනකොට ටිකක් ලොකු ගාණක් ඕනේ. ඒ කියන්නේ leverage එක අපි 30න් දැම්මත් ඩොලර් 10ක්වත් අඩු ඕනේ Binance එකේ මේ BTC trade එකක් open කරන්න. ඉතින් මේ ගැටලුව අහන්දා ගොඩක් කට්ටිය BTC entry ගන්න එක. එහෙම නැත්නම් Ethereum entry ගන්න එක. එහෙම නැත්නම් Solana වගේ coin වල entry ගන්න එක නවත්තලා තියෙනවා. මේක ඇත්තටම ලොකු අවාසියක්. මොකද අනිවාර්යයෙන්ම trader කෙනෙක් නම් ඔයා BTC chart එකත් එක්ක ඉන්න ඕනේ කියන එක තමයි මගේ අදහස. ඒ කියන්නේ වෙන coin trade කරත් BTC වල පොඩි entry එක හරි ඔයා ඉන්න ඕනේ කියන එක තමයි මගේ නම් අදහස. මොකද අපි දන්නවා අපි old coin වල king විදියට සලකන්නේ Ethereum. ඒ වගේම මේ සමස්ත crypto market එකේම king විදියට අපි සලකන්නේ BTC. ඉතින් මේ coin දෙකත් එක්ක අපි අනිවාර්යයෙන්ම යන්න ඕනේ සාර්ථක trader කෙනෙක් වෙන්න නම්. මේක අනිත් කතාව තමයි දැන් අපි හිතමුකෝ අපි chart analyze කරනවා දැන් කෙනෙක්ට හිතේ මේක අපි entry ගත්තේ නැති වුණාට chart analyze අරගෙන අපිට මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් කියලා. හරිද? නමුත් මෙහෙමනේ අපි මේ trade එකකට entry එකට ඉන්න තරමට තමයි අපිට ඒක ඇඟට දැනෙන්නේ. ඉතින් ඒ හන්දා අපිට අර BTC Ethereum කියන coin දෙක ටිකක් පොඩි ගානකින් trade කරන්න තිබ්බනම් වැඩි ලේසි නේද? මේකට හොඳම දේ තමයි MEXC. අපි දන්නවනේ Binance කියලා කියන්නේ තවත් එක exchange එකක් විතරයි. ඒ කියන්නේ මොකද්ද? cryptocurrency මිලදී ගන්න, විකුණන්න, එහෙම නැත්නම් trade කරන්න තියෙන එක platform එකක් විතරයි Binance කියලා කියන්නේ. ඒ වගේ exchange කීපයක්ම තියෙනවා. මේ exchange අතරිනුත් සමහර exchange වල trading fee එක වැඩියෙන් කැපෙනවා. ඒ වගේම අර අපි කලින් කිව්වත් වගේ Binance එකේ වගේම ලොකු ගණන් දාන්න ඕනේ සමහර coin trade කරන්න. මේ අවාසි ටික මග ඇරිච්චි exchange එකක් තමයි MEXC කියලා කියන්නේ. ඔය ප්‍රශ්න ටික ගොඩක් exchange වල තියෙනවා. ඒ කියන්නේ BTC Ethereum වලට ලොකු ගාණක් දාන්න ඕනේ. ඒ වගේම trading fee එක ගොඩක් කැපෙනවා. ඔය ප්‍රශ්න ටික ගොඩක් exchange වල තියෙනවා. හැබැයි මේ අපි දැන් අද කතා කරන්න යන MEXC එකේදී මේ ගැටලුව අපිට ටිකක් අඩු වෙනවා. ඒ කියන්නේ සරලව කිව්වොත් එහෙම මම අර කලින් කිව්වේ Binance එකේ අපිට BTC entry එකක් ගන්න leverage 30 දැම්මොත් විතර සාමාන්‍යයෙන් ඒ ඩොලර්ස් 10ක් විතර දාන්න ඕනේ BTC entry එකක් ගන්න. හැබැයි ඔයා MEXC එකේ trade කරනවා නම් ඔයාට සාමාන්‍යයෙන් 7.5කින් වුණත් trade එක open කරන්න පුළුවන්. ඉතින් ඇත්තට මේක වාසියක්නේ. අර පොඩි capital තියෙන කට්ටියට BTC chart එකත් එක්ක ඉන්න හරි ඒක ලොකු වාසියක් වෙනවා. මොකද එතකොට chart එක ඇඟට දැනෙනවා, market එක ඇඟට එනවා. ඒක අනිවාර්යයෙන්ම ගොඩක් හොඳ දෙයක්. දැන් ඊළඟට එන ප්‍රශ්නේ තමයි මේ 7 ගණන් දාලා trade කරොත් එහෙම එන්නේ පොඩි ප්‍රොෆිට් නේ කියන එක. ඉතින් ඒක තමයි. මේක හරියන්නේ අර පොඩි වලට තියෙන කට්ටියට. ඒගොල්ලොන්ට අර චූටිම ගානකින් ගන්න ඕන නම් ඒගොල්ලොන්ට පුළුවන් MEXC වගේ platform එකක් try කරන්න. description එකේ MEXC site එකක් දාලා තියෙනවා mention කරලා තියන්න. එතනින් ගිහලා ඔයගොල්ලන්ට තව දැනගන්න පුළුවන්. ලොකු දෙයක් නැහැ. සාමාන්‍යයෙන් අපි Binance account එකක් හදනවා. එහෙම නැත්නම් Coin account එකක් හදනවා වගේ හරි සරල පියවර වල ටිකක් තියෙන්නේ. ඒක කාට හරි බැරි වුණොත් හදාගන්න බැරි වුණොත් පල්ලෙන් comment එකක් දාන්න. කොහොමද MEXC account එකක් හරියට අලුත් update එක හදන්නේ කියලා ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්න. දැන් මෙහෙමයි. මේකේ වාසි දෙකම තියෙනවා. මොකද Binance එකේදී ලිස්ට් කරලා තියෙන coin සහ ඒකේ තියෙන coin ගැන අපිට ටිකක් වැඩි විශ්වාසයක් තියන්න පුළුවන්. හරි. MEXC එකේ ලිස්ට් කරන සමහර coin අර Binance එකේ වගේ ෆිල්ටර් වෙලා යන coin නෙමෙයි. හරිද? ඒ නිසා අපි අර දන්න කියන හොඳම coin වල විතරයි MEXC එකේදී සාමාන්‍යයෙන් ගනුදෙනු කරන්න ඕනේ. ඊට එහා අර නොදන්න coin අස්සට අපි ගිහින් රින්ගන එක එච්චර සුදුසු නැහැ. කොටිම කිව්වොත් එහෙම ඔයගොල්ලෝ BTC වගේ coin එකක් විතරක් trade කරන්න MEXC තියාගත්තත් කමක් නැහැ. මොකද ගොඩක් වෙලාවට කැපිටල් එක ඩොලර්ස් 50ට 100ට අඩු අය Binance එකේදී BTC trade කරන්න පෙළඹෙන්නේ නැහැ. ඒගොල්ලෝ BTC අතහැරලා දානවා. අපි අර කලින් කිව්වා වගේ. ඉතින් ඒක ලොකු අපරාධයක් නේ. හරිද? මොකද කලින් අපි කිව්වත් වගේ මේ සමස්ත trend එක රඳා පවතින්නේ BTC මත. ඒ නිසා අපි යත් එක්ක ඉන්න තරමට හොඳයි. ඉතින් සම්පූර්ණයෙන්ම මේක අතහැරලා දානවට වඩා අර MEXC එක පැත්තට ගිහිල්ලා චූටි ගානකින් හරි මේක trade එකක් දාගෙන ඉන්න එක ගොඩක් වටිනවා. අඩු ගානකින් trade open කරන්න පුළුවන් වගේම මෙයාගේ තවත් වාසියක් තියෙනවා. ඒ තමයි trading fee එක අඩුයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් Binance එකේ අපි entry එකක් ගද්දී අපෙන් කැපෙන trading fee එකට වඩා ගොඩක් අඩු ගාණක් තමයි MEXC එකේදී කැපෙන්නේ. සමහර coin වල කැපෙන්නෙම නැති තරම්. ඉතින් ඔන්න පොඩි වලට තියෙන ඔයාටත් අද ඉඳන් BTC trade කරන්න පුළුවන් MEXC වගේ account එකක් පාවිච්චි කරලා. ගොඩක් කට්ටිය මේක අහලා තිබ්බ හන්දා තමයි මේ වීඩියෝ එක අරගෙන ආවෙත්. ඔයගොල්ලන්ට මේ account එක හදන්න හැටි ඕන නම් මම අර කලින් කිව්වා වගේ comment එකක් දාගෙන යන්න. මේ අලුත් update එකත් එක්ක කොහොමද account එක හදන්නේ කියලා ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්න. එහෙනම් ආයෙත් එක්කනේ වීඩියෝ එක හම්බෙමු. හැමෝටම ජය වේවා.